මේ ආණ්ඩුව කියන්නේ දශක ගාණක් අවුරුදු ගාණක් මේකේ පමා වෙමින් තිබුණු පොලිස් නිලධාරීන්ගේ උසස් වීම ඊට පස්සේ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම නැවත කටයුතු කරන්න කටයුතු කරපු ආණ්ඩුවක් ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ ඒ කියන්නේ වැටුප් සම්බන්ධ ප්‍රශ්න බඳවා ගැනීම සම්බන්ධ ප්‍රශ්න ඒ සියල්ලටම හරියාකාරව ආමන්ත්‍රණය කරමින් යන ආණ්ඩුවක් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ පොලිස් නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව අපිට තියෙනවා දැක්මක් අවුරුදු ගාණක් දශක ගාණක් රටේ දේශපාලන ක්‍රමයම දූෂණය වංචාව අල්ලස පගා වෙනකොට ඒක පොලිසිය විතරක් බේරලා තියෙන්නේ නැහැ ඒකේ. ඒකේ තේරුම ඒකින් ඔක්කොම මිනිස්සු ඒකින් නිලධාරීන් සියලු තව විනාඩි 2යි මන්ත්‍රීතුමා. ඔව් ස්තුතියි ඒකින් සියලුම නිලධාරීන් මේ මොනවාද දූෂිතයි හරි එහෙම කියන එකක් නෙමෙයි. මේ රටේ හොරු අල්ලලා තියෙන්නේ තේ පොලිසියම තමයි. මේ රටේ අපරාධ අල්ලලා තියෙන්නේ තේ පොලිසියම තමයි. මේ රටේ මිනිමරුව අල්ලලා තියෙන්නේ තේ පොලිසියම තමයි. පහුගිය දවසක පිටරටට ගිහිල්ලා ජීවිතය අවදානමට අරගෙන මෙහෙයුමක් කළ සංවිධානාත්මක අපරාධ නායකයෝ අරගෙන ආවේ තේ පොලිසියම තමයි. අපිට ඒකේ අදහසක් තියෙනවා. දූෂණය තියෙනවා, වංචාව තියෙනවා, ඒවා නවත්තන්න ඕනේ. හරි මිනිස්සු ඉස්සරහට ගන්න ඕනේ. එතකොට මොකද දශක ගාණක් කුණු වෙන්න දීපු රාජ්‍යයක එහෙම නොවී තියෙන විදියක් නැහැනේ. එතකොට මේ සියල්ල සලකලා කිසිදු බලපෑමකින් තොරව ව්‍යවස්ථාවට අනුකූලව ඒ සිදු කරාට පස්සේ දැන් අවුරුදු දෙකෙන් දෙකට බලය අඩු කරන්න වැඩි කරන්න 14යි 18යි 19යි ඔක්කොටම අතසු මිනිස්සු දැන් ඇවිල්ලා කතා කරනවා මාර වැඩක් වෙනවනේ හරි බලන්න මේ දේශපාලනීකරණය කරන්න යන්නේ අම්මෝ කියලා කතා කරනවා. දැන් පොලිසිය දේශපාලනීකරණය කරනද මේගොල්ලෝ දැකලා නැද්ද දන්නේ මීට කලින්. ඒගොල්ලන්ගේ ආණ්ඩුවලින්. ඒක මේකට දේශපාලනීකරණය කරනවා කියලා කියනවනම් ඒ නිසා මේක එහෙම දෙයක් නෙමෙයි. සා මේ සාකච්ඡාව පවා ගන්න එක අපි හිතන්නේ අපිට තේරෙන්නේ නැහැයි කියලා අවසාන වශයෙන් සාපෙත්තුමනි අර මට කලින් කතා කරපු മന്ത്രിතුමා කිව්වා මේ අර සමහරුන්ට බලේ තියෙනකොට මොලේ නැහැ සමහරුන්ට මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. මට කියන්න තියෙන්නේ ඇත්තටම සමහරු ඉන්නවා මොලේ බලේ තියෙනකොටත් මොලේ නැහැ. බලේ නැති වුණාමත් මොලේ නැහැ. මේ වැඩ කරන විදියෙන් තේරෙන්නේ ඒක.